හෙළ සුවඳයි අපේ ළමයි. හෙළ සුවඳයි අපේ ළමයි ගැන මෑනෝට දන්න කට්ටියක් ඉන්නවා. ඔයන්න අයත් ඉන්න වෙන්න පුළුවන්. එතසන් බලන්නේ අපි දීවෙන් පටන් ගත්ත කියන එක මුලින්ම කියන එක මගේ යුතුයකමක් කීමක්. දැන් අපි විහිළු බලකායේදීට ලෝකේ පුරා අද සංචාරය කරනවා, සංදර්ශනය කරනවා, වැඩහුරු කරනවා. ඒක කරනකොට අපි දැකලා දෙයක් තමයි ලංකාවෙන් විදේශ රටවල් වලට ගිහිල්ලා ඉන්න පවුල්, එයාගේ දරුවෝ මොන කමින් ශ්‍රී ලංකාවේ දේවල් අවින්නට අපේ ගායනා හැබැයි ඉගෙන ගන්න. ලංකාව ගැන ඒගොල්ලෝ හදාර සිංහල භාෂාව හදාර. හැබැයි ඒගොල්ලෝයි ලංකාවේ අපි අතර සම්බන්ධය ටිකක් අඩුයි දෝ කියලා හිතනවා. ඒ සම්බන්ධය වැඩි කරන්න ඒත් එක්කම ලෝක පුරා ඉන්න ශ්‍රී ලාංකික දරුවන්ගේ නර්තන ගායන දක්ෂතා පෙන්වන්න අපිට තැනක් ඕනේ. අන්න ඒ තැන විදියටයි ඒ වේදිකාව විදියටයි අපි හෙළ සුවඳයි අපේ ළමයි වේදිකාව තැන්දලේ. අපි මේ සූදානම් වෙන්නේ මේ දවසේ මේ අද දවසේ හෙළ සුවඳයි අපේ ළමයි තුලින් බලන්නට අපි සූදානම් වෙන ලෝක පුරා අපේ දරුවන්ගේ අංගවල පොඩි පොඩි කොටස් ටිකක් ඔබ වෙත ඉදිරිපත් කරා. මැදුරේ සිරි දලදා ඇසෙන හඬ තේවා කිරි සයුර පරදා වැවරවුම වට රංචු ගැසුනා ගුලින් බලගන්නේ පෙරටම යන්නේ පෙරමුණ ගන්නේ දුවන පනින කෙලි මඩලයිනේ ඉකුම් දේද
ගිගුම්වේද රකුස් හඬේ ඇහුණාද වෙනසට යන කාලට මුණ ගැහුණම හායි හායි වෙන් වෙනකොට බයි බයි ආයි හායි බයි බයි හායි ඔයාලා යනවද බයි කියලා හොඳයි හැම බබාම අද ඇවිල්ලා වේලසනින් අපි පන්තිය පටන් ගනිමු ආයුබෝවන් good morning නැස්සට ගේ දෙමුණදු වතුර ඇවිත් නිරුණදු හෙලේ මනාලියක් කුල මගේ කුමාරි පුංචි දූපත් ගොඩාක් තියෙන රටක කියලා කිව්වොත් ඔයාලට කියන්න පුළුවන්ද මම කොයි රටේද ඉන්නේ කියලා? ඔව් මම ඉන්නේ මාලදිවයිනේ. මම මාලදිවයිනේ හිටියා. අපි දැන් බලන්න යන අංගය නටන යාළුවෝ ඇමරිකාවේ හිටියත් අපි ඔක්කොම අපේ මව්බිමට ගොඩක් ආදරෙයි. මේ උදාර මව්බිම ගැන කියවන සින්දුවක් තමයි දැන් අපි බලන්න යන්නේ.